මේකක් දාන්න මේකක් දාන්න හරි යා කනවා ඔන්න බුත්තල කතරගම පාරේ අලි පැටිය අයි බබයි ඒ උට අර ටූත් පිච් එකේ කටක් තාරනවා කස්ටිය බයලා ඉන්නේ උදනම ඔන්න මම ආවා සෙල්ල කතරගමට මේ තියෙන්නේ සෙල්ල කතරගම. ඉතින් අපි කතරගම දේවාලයට යන්න කලින් මුලින්ම ගියේ සෙල්ල කතරගම දේවාලයට. ඉතින් අපිට ගොඩක් අය කිව්වා කතරගම වැඳ පුදා ගන්න කලින් සෙල්ල කතරගමට ගිහිල්ලා තමයි කතරගම යන්න ඕනි කියලා. අන්න ඒක නිසා අපි මුලින්ම ගියා සෙල්ල කතරගමට. ඉතින් සෙල්ල කතරගම දේවාලයේ තියෙන්නේ මැණික් ගඟට එහා පැත්තෙන්ම තමයි. කතරගම දේවාලය ගාවින් මෙන්න මෙහෙම මැණික් ගඟ ගලාගෙන යනවා. ඉතින් මේ මැණික් ගඟ කිලෝමීටර් 100 ගානක් දෙල කතරගම දේවාලය වගේ උදබිම් ගොඩක් පාස් කරගෙන යනවා. ඉතින් අද අපි මුළු දවසම කතරගම ඇවිදින්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මෙන්න තියෙනවා සෙල්ල කතරගම. ඉතින් අද අපි කතරගම පුදබිම වටේ ඇවිදින්න යන්නේ. ඉතින් කතරගම UD රිසෝට් කියලා අද අපි හොටෙල් එකක ඇවිල්ලා නැවතිලා ඉන්නේ. අනුරාධපුරේ ඉඳන් කිලෝමීටර් 280ක් වගේ ආවා. ඉතින් එද්දි මග අලිත් හිටියා ඔයාලා දකින්න නැති. අද අපි රැට කතරගම දේවාලයට යනවා. අපි දැන් පොඩ්ඩක් පූල් එකේ එන්ජොයි කරලා කතරගම දේවාලයෙන් රැට හම්බෙමු. අපි කතරගම ගිහින් නැවතුනේ මෙන්න මේ UD රිසෝට් කියන හොටෙල් එකේ. ඉතින් හොටෙල් එක නම් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් රූම්ස් හොඳට තිබ්බා. ට්‍රිපල් රූම්ස්, කපල් රූම්ස්, ෆැමිලි රූම්ස් වගේ එක එක කැටගරි වලින් ගන්න පුළුවන්. ඉතින් කතරගම ඉඳන් කිලෝමීටරයක්වත් නෑ මෙන්න මේ UD රිසෝට් එකට. ඉතින් මෙන්න මෙහෙම පූල් ඒරියා එකකුත් තියෙනවා ඔයාලට එන්ජොයි කරන්න. රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් තමයි UD රිසෝට් කියන්නේ. අපි කතරගමට ඇතුල් වෙනවා. ඉතින් ඔන්න මම දැන් හරියටම ඉන්නේ කීරි විහෙරට යන පාරේ. ඉතින් හරියම නිස්කලංක පරිසරයක්. ඉතින් සත්තු කෑ ගන්න සද්ද මේ පරිසරයේ නිස්කලංක භාවය මාර විදිහටම දැනෙනවා කතරගම කීරි විහෙරට යනකොට. ඉතින් හවස 6යි කාලට තියෙනවා රුහුණු මහ කතරගම දේවාලේ පූජාව. අපි කීරි විහෙරට ගිහිල්ලා දේවාලේ පැත්තට එන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි මේ ඉන්නේ කතරගම හවස 6යි කාලේ පූජාවට. ඉතින් අපි පළතුරු වට්ටිත් තියාගෙන පූජාව පටන් ගන්නකම් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ උනේ මේ පූජාව පෙන්වන්න. ඉතින් ඔයාලා වීඩියෝ එකත් එක්ක ඉන්න මේ පූජාව දිහා බලාගෙන.
ඉතින් ඔන්න ඔහමයි අපේ කතරගම vlog එක ඉවර වෙන්නේ. එහෙනම් see you guys next video එකෙන් හම්බෙමු. අපිව subscribe කරලා තියාගන්න. Bye.